Hi besties, welcome to my video. ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලට vlog එකක් ගේන්නේ. මේ වීඩියෝ එකෙන් මට පෙන්නන්නේ මම මගේ දවස ගත කරපු විදිය. ඉතින් මම නැගිටලා ඉවර වෙලා මගේ ඇඳ අස් කරලා ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි මම කාමරයක් ගෙවුවට පස්සේ ඔයාලට කලින් වෙලා වීඩියෝ එකට වඩා වෙනස් ඇති මේ කාමරේ මම ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ. ඉතින් මම හතර දරයන්ම කාමරේ වෙනස් කරා. දැන් තියෙන්නේ මෙන්න මේ විදියට. මේ තියෙන්නේ මගේ ස්ටඩි ටේබල් එකේ ඒරියා එක. ඇත්තටම මගේ ස්ටඩි ඒරියා එක ගොඩක්ම ලස්සන රෑට. එතකොට ඒකෙන් අර ලයිට් එකක් උතෙන්ට දාලා දිනවා වහපාට ලයිට් එක. ඒකෙන් මාර එළියක් එනවා. ඒකෙන් තමයි මගේ කාමරයට ඉස්තෙරික් පෙන්නක් එන්නේ ගොඩක්. දැන් මේ ස්ටඩි කරන වීඩියෝ එකක් එනවා. මේකේ තියෙනවා කරුවල නම් තමයි ලස්සන. ඊට පස්සේ මම පොඩ්ඩක් පාඩම් කරන්න පටන් ගත්තා. මම දැන් මේ පාඩම් කරන්නේ විද්‍යාව. මගේ ෂෝට් නෝට් ටිකක් ගොඩ ගහලා තියෙනවා. ඉතින් ඒක ගොඩ ගහන්න නැතුව දැන් මම මේ ෂෝට් නෝට් ටිකක් ගන්න තමයි ඉන්නේ. මම ෂෝට් නෝට් ගන්න එක ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ මට හරියට මතක නැහැ. මම ඒක වෙනම වීඩියෝ එකකින් ගේන්න ස්ටඩි ටිප්ස් කියලා. වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. පාවිච්චි කරනවා කොරියන් ස්ටඩි ප්ලෑනර් කියලා එකක්. ඒක ඇත්තටම ගොඩක් ඊස්තෙටික්. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්න ආසී හිතෙන විදිහට තමයි පාඩම් කරන්න ඕනේ. ඉතින් මාත් ඒ වගේ ස්ටඩි ප්ලෑන් එකක් හදන්න හිතාගෙන ඉන්නවා. ඊළඟ බ්ලොග් එකේදී මම ඒක ගේන්නම්. ඊට පස්සේ මම මගේ බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. ඊට පස්සේ ආයෙ ෂෝට් නෝට් ගහන්න ආනේ. වැඩ ගොඩයි. අද නම් ගොඩක් බිසි දවසක්. අද මගටමයි ගොඩක් හිටියේ. උදේ වරුවෙන් වගේ පාඩම් කරා. හවස කඩේ ගියා. කොණ්ඩ කපන්න ගියා. ඔයාලා බලන්න ඇති මේ හද දවාලේ මොකද ලයිට් එක දාගෙන කියලා. කොච්චර අවුව තිබුණත් මගේ මේසේ ගාවට කරුවල එනවා කොහොම හරි. ඒක නිසා මම මේ වෙලාවේ දාගෙන තියෙන්නේ මයි ලයිට් එක. මට ඔයාලට කියන්න අමතකුණානේ අපේ ගෙදර ඉන්නවා පුංචි පූස් බබෙකුයි පූස් අම්මෙකුයි. ඉතින් එයාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා නටලා අදට මෙතනින් බ්ලොග් එක ඉවරයි. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.